අරහෙට යන ඔය ඒකයි. ඒ අයියා කැලේ යා සිරාට වෙයි. ඒ අලිත් දෙනවා. සිරාට කියන්නේ. කියන්නේ බෑ එකමාරක් විතර ඇතුලේ කැරකුණා එක්ක කැරකුණා මේට් කැරකුණා හොයන්නම් බෑ. ඒ ඔතන කැලේ මචං මම්මුලා. නානම පාර. සෝරි. මන් දන්නේ නෑ බා. යක්ෂා මල්ලේ. ඇත්තටම 157 සිංහදා ග්‍රාම සේවා අසමේ විශාල තරුණ පිරිසක් එක්කහු වෙලා තමයි විශාල පරිශ්‍රමයක් යොදලා මේ දැවැන්ත කාර්යභාරය කරේ. ඇත්තටම සාර්ථකයි, බොහොම සාර්ථකයි. මොකද මේ අදින් ආරම්භ වෙලා දින 5ක් පුරාවට මේ ප්‍රදර්ශනය කරනවා. ඊටම තිබ්බා කියන්නේ පැය එකමාරක් විතර ඇතුලේ කැරකුණා එක්ක කැරකුණා මේට් කැරකුණා හොයන්නම් බෑ. සුපිරියටම කොල්ලෝ ටික දීලා දෙනවා. ආ ඔල්මනක් දෙයක් ඇතුලේ දැම්මම මාරලා ඉන්නේ බය වෙනවා මචං. මෙයා හෙව්වා මාව පැයක් විතර. ඕ දැන් දින්නෙක් විතර අතුරු දාන කෝල් කරන්න දෙයක් නෑ. සුපිරියට වැඩේ තිබ්බා. සුපිරි මචං කියන්න දෙයක් නෑ. කොල්ලෝ ටික සුපිරියටම වැඩේ දෙනවා. හොඳට මාන්සිලා තියෙනවා. ඔක්කොම එන්න ඇවිල්ලා බලන්න අවුලක් නෑ එල. නෑ මේ මෙතන යා. එතන ඇත්තටම ඔතන යන්න බෑ. ඔතන කැලේ තියෙන්නේ. ඔතන කැලේ මචං මම්මුලා. නානම පාර හතරක් ඒක තමයි. බලනි උඩන් උඩෙන් බැලලා අරහෙට යන ඔය ඒකයි. ඒ අයියා කැලේ යා සිරාට වෙයි. ඒ අලිත් දෙනවා. සිරාට කියන්නේ. ආරම්භලා. ඒ කට්ටිය හූ කියනවා මේ පාර හොයා ගන්න බැරුව එන්නේ. එළියට යන පාර හම්බුණාද? දැන් කතා කරා. කතා කරන්නේ නෑනේ මෙයාලා. කියන්නකෝ. මෙයාලට පාර හම්බෙලා නෑ ඒකයි මේ. මමත් මේකේ අත්දැකීම ලැබුවා මේ දැන් සුළු මොහොතකට කලින්. ඇත්තටම මේක නරඹන්න එන මේ අත්දැකීම ලබන්න එන සියලු දෙනාම මේ අභ්‍යන්තරයට ගියාට පස්සේ ලොකු සතුටක් ලබනවා. ඒකට හේතුව තමයි මේ දරුවෝ මහන්සි වෙලා මේ හදලා තියෙන මාර්ග පද්ධතිය තුල එකම ස්ථානයකට වැටෙනවා. කොයි පාරෙන් ගියත් එකම ස්ථානයකට තමයි මේ සියලු දෙනාම එන්නේ. ඒ අවස්ථාවල ඔවුන්ගේ අපහසුතාවය කොච්චරද කියනවනම් මේ මාර්ගය සොයා ගැනීම සඳහා බොහෝ අයගේ පිහිට පතනවා. මේ එන නරඹන්නන් සියලු දෙනාම අභ්‍යන්තරය තුල බොහෝ අයගේ පිහිට පතනවා මේ පාර සොයා ගැනීමට.